කන්දකතර ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියා දෙන්නේ නිවැරදිව ඕස්පින් පන්දුවක් දාන විදිය. අපි දැන් බලමු ඕස්පින් පන්දුවක් දාන්න අපි පන්දුව grip කරන විදිය. ඕස්පින් පන්දුවක් දාද්දී අපි පන්දුව අල්ලන්නේ අපේ දබර ගිල්ලෙන් සහ අපේ මැද ගිල්ලෙනුයි. අපි පන්දුව දග කවන්නේ අතේ දබර ගිල්ලෙන්. අපි දැන් බලමු ඕස්පින් පන්දුවක් අපි බෝල් කරන විදිය. ඔයාට දැන් වීඩියෝ එකේ පේනවා ඇති අපේ ක්‍රිකට් පුහුණු පාසලේ වයස අවුරුදු 11 පොඩ්ඩා හිරුන් ඕස්පින් පන්දුව දාන විදිය. ඕස්පින් පන්දුව රයිට් හෑන්ඩ් බැට්ස්මන් ගේ විකට් එකෙන් ඇතුළට ඔන් සයිඩ් එකට තමයි පන්දුව දඟ කැවෙන්නේ. ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන්ට විකට් එකෙන් එළියට එහෙම නැත්නම් ඔෆ් සයිඩ් එකට පන්දුව දඟ කැවෙනවා. රයිට් ආම් ඕස්පිනර් කෙනෙක් එයාගේ රන් අප් එක පටන් ගන්න එයාගේ වම් කකුලෙන්. ඕස්පින් පන්දුවක් දාද්දී අත කන ළඟින් ගේන්න ඕනි. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති අපේ පුහුණු පාසලේ පොඩ්ඩා අත ගෙනල්ලා තියෙන විදිය. බෝල රිලීස් කරනවත් එක්කම අපි බෝල් කරන අත අපේ නාසය ළඟට ගෙනේම ඕස්පිනර් කෙනෙකු සතු අතිශය වැදගත් තාක්ෂණික අංගයක් වගේම පන්දුවේ දග කැවීමට ඍජුව බලපාන දෙයක්. අපි දැකලා තියෙනවා ගොඩක් පාසල් වයසේ ක්‍රීඩකයින් සයිඩ් බෙල්ස් මූවමන්ට් එකෙන් පස්සේ ආපිට එන රිටර්න් කැච් එකක් එහෙම නැත්නම් පන්දු යවන්නා ළඟින් එන බෝලයක් නවත්තන්න ඊගා මූවමන්ට් එකට සෙට් වෙන්නේ නැති එක. මේක දගපන්දු යවන්නකු විදියට ඔයාලා කරන ලොකුම වරදක්. අපේ ෆලෝ ත්‍රූ අවසාන මූවමන්ට් එක විදියට ඔයාලා අනිවාර්යෙන්ම මේ මූවමන්ට් එකට එන්න ඕනේ. මම දැන් ඔයාලට කියා දෙන්න යන්නේ ඕස්පින් පන්දුව විශාල දග කැවීමකට ලක් කරන්න පුළුවන් grip එකක් සහ පන්දුව සාමාන්‍ය දග කැවීමක් සහිතව පන්දුව ගොඩක් බවුන්ස් කරන්න පුළුවන් grip එකක් ගැනයි. අපි අල්ල චුට්ටක් එළියට ඇරලා සහ පන්දුව අංශක 45ක් ඇතුළු පැත්තට හරවලා grip කරලා බෝල් කරනවා නම් අපිට ලොකු දග කැවීමක් ගන්න පුළුවන්. ඔයාලට පන්දුවේ බවුන්ස් එක වැඩි කරලා සාමාන්‍ය දග කැවීමක් සමග පන්දුව යැවීමට අවශ්‍ය නම් පන්දුවේ සීම් එක හරවන්නේ නැතිව සීම් එක කෙලින් තියාගෙන බෝල් කරන්න. අපි දැන් බලමු ඕස්පින් පන්දුවක් නිවැරදිව දාන්න අපිට ගෙදරදීන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඩ්‍රිල්ස් කීපයක්. පළවෙනි ඩ්‍රිල් එකේදී ඕස්පින් පන්දුව අල්ලන විදියට පන්දුව අල්ලලා ඔයාලගේ අනික් අතට බෝලේ දාන්න. දෙවෙනි ඩ්‍රිල් එකේදී අපේ ඇඟිලි භාවිතයෙන් පමණක් Tamanට පුළුවන් තරම් ඉදිරියට පන්දුව දාන්න. ඊගාවට අපේ පසුපස පාදයේ වීඩියෝ එකේ පරිදි බිමින් තබා පන්දුව නොමැති අත වීඩියෝ එකේ පරිදි තබාගෙන එම අතෙහි උරහිස් වලින් පන්දුව දැමිය යුතු එල්ලේ ගන්න. පන්දුව අතින් රිලීස් කරනවත් එක්කම අපි බෝල් කරන අත නාසය ළඟට ගේන්න. හතරවෙනි ඩ්‍රිල් එක ඉදිරි පාදයෙන් සිට පන්දු යැවීම. ඊට පස්සේ පන්දුව අතින් රිලීස් වෙනවත් එක්කම පසු පාදය ඉදිරියට ගේන්න. හයවෙනි ඩ්‍රිල් එක එක තැන සිට පන්දු යැවීමෙන් ෆලෝ ත්‍රූ එකේ අවසාන මූවමන්ට් එක දක්වා සිදු කිරීම. අවසාන වශයෙන් අඩි දෙකක රන් අප් එකත් සමග ඇවිත් පන්දුව තමා ෆලෝ ත්‍රූ එකේ අවසාන මූවමන්ට් එකෙන් නිමා කිරීම. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒකට උත්තරේ කමෙන්ට් කරන්න. මෙන්න මේකයි මම ඔයාලගෙන් අහන ප්‍රශ්නය. ලංකාවෙන් බිහි වුණු ලෝක පූජිත ඕස්පිනර් පන්දු යවන්නා කවුද? ඒ වගේම ඔයාලා දන්න ලංකාවෙන් බිහි වුණු වෙනත් ඕස්පිනර් පන්දු යවන්නන් කවුද? අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න කන්දගෙදර ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව subscribe කරන්න.